හරි. මම ඒකයි කියන්නේ. විදුලි මීටරේ වැරදි නැත්තම් ඇයි ගැලෙන්නේ? ඒනෝනේ ඔක්කොමනේ. ඒ මනුවේ වැඩියෙන් දුවන්නේ නැත්තම් ඇයි ගැලෙන්නේ? උත්තර 5000 විල හරියටම ආවනම් මම උත්තර බල මණ්ඩලෙට ගිහලා ලිපික කරනවද? බිල්ඩින් කරන්නේ නැහැ. වැඩියෙන් ආපුවන්ද මම ගියේ. ඒ කට්ටිය රාජකාරිය මොකද්ද මේක සොයා බලන්නනේ. ඒක රාජකාරිය කරලා ඒක වැඩි කියලා ඉවරලා මේ කට්ටිය මාරු කරා. මාරු කරාට පස්සේ රුපියල් 3000 බිල. දැන් කියනවා මම මොනවා හරි කරන්න ඇති. මම මොනවා හරි කරන්න ඇති. ඒක වචනද? ලිඛිතව ලියුම් දීලා තියෙනවා ARE මනුව දෝෂ සහිතයි. එම නිසා ඔබතුමාගේ මනුව මාරු කරා ඒ මුදල් ඔබතුමාට ගෙවන්න අපි කැමති. ඒ හදා ඔබගේ ID කාඩ් ඒ ඔක්කොම තියෙනවා. දෝෂ සහිතයි කියලා පැහැදිලිව ලියලා තියෙනවා. ඒ තියෙනවා. පැහැදිලිව ලියලා තියෙනවා දෝෂ සහිතයි කියලා. මන්ද ලිව්වේ? හැබැයි මගේ ලියුම තියෙන්නේ මේ මනුව දෝෂ සහිතයි හැකියක්මනින් මාරු කරලා දෙන්න කියලා. ඒක මාරු කරා. මාරු කරාට පස්සේ රුපියල් 3000 බිල. ඔබතුමාගේ ගෙදර රුපියල් 2000 ආපු බිල රුපියල් 8000 කරනකොට වැඩිද අඩුයි කියලා කියන්නේ? වැඩි කියලා කියන්නේ? වැඩි. අපි සාමාන්‍ය කායික ගානක් අපි දන්නවා. මණ්ඩලයට කියන්නයි කියන්නේ මොනවා හරි කරා කියලා ඉවරයි. ඒ වෙන ඒක ඔප්පු කරා. ඔප්පු කරන්න මං කියන්නේ. ඉතින් තියෙනවා. මං අභියෝග කරා. මට විරුද්ධව අධිකරණයට යන්න. එතකොට කියන්නේ මොකද ඔයාලට අධිකරණයට යන්න තීරණයක් නැල්ලු. අපිට උත්තර නැල්ලු. අපිට රටයක් නැල්ලු. ඔයාලට අධිකරණ ඔයාලට විරුද්ධව යන්න අධිකරණයට යන්න උත්තරයක් නැල්ලු. ප්‍රශ්නයක් තියෙන්න බෑනේ. මං කියනවා ඇයි මට ගෙවන්න කියලා මොකද ඉල්ලන්නේ? දැන් කීයක් ගෙවන්න ඔක්කොම බිල? දැන් 80000 ගානක් මට බිලේවල තියෙනවා. 80000 ගානක්. 80000 ගානක් බිලේවල තියෙනවා. පාඩුවරේ උදාවීරි මේ තුන්න දීද්දක් මේ ඔන්න මං කියන්නේ යන්න ගෙන් අඩු දාලා මේ සල්ලි අය කරගන්න අයිතිය තියෙනවා මණ්ඩලයට නෑ කියලා කියන්නේ මම මට එල්ලුවන් අඩු දාන්න ඇයි අවුරුදු 2ක් අවුරුදු 3ක් යනකල් මට නඩුවක් දැම්මේ නැත්තේ ඇයි මට නඩුවක් දැම්මේ නැත්තේ මම හොරෙන් අර කරන්ට් එක අරන් තියලා ඇයි දැම්මේ නැත්තේ නිලධාරීන් 5 දෙනෙක් කියාගෙද निलधारी पास में उतली बाल पाना था में क्यों ना बात देख इतना पैदी लोग ये लगी ना में इतने में इतने बारिशा करवा के नहीं उसे दो तो साइड तो बहुत और वो ये वो मुद्रा ना तो लगा के नहीं ये कहाँ वाला पासी ना है मटर ये साली देवन ने लियो साली मगे साली गाड़ना मटर लियोंगे वो में ये कुछ एक नंबर ඒ දින්නේ චෙක් එක. ඒ ඔක්කොම කරලා තියෙනවා. ඒ තමන් කිව්වේ. දැන් මේමද ඔයාලා කියාවක් කරනවද? ඔබගේ ඉල්ලීම පරිසිදු කරන ලද මනු පරීක්ෂාවට අනුව දෝෂ සහිත මනුව මාරු කිරීම. දෝෂ සහිත මගේ ඉල්ලීමත් මම පෙන්නන්නම්. මගේ ඉල්ලීමත් මම පෙන්නන්නද? නෑ ඉන්න අපිට දෙකක් ඉන්නේ දෝෂ සහිත මනුව මාරු කිරීම පරීක්ෂණ ගාස්තු ආපසු ගෙවීම සඳහා ඔබගේ ජාතිකයන් ඔබගේ ඡායාරූප මත ගෙවීම උත්තර මුල්පතයි. කවුද මේ කාගේ අස්සන? ඒරියා ඉංජිනේරගේ. මගේ මෙලියුම ලංකාවේ නිර්මාණ මණ්ඩලයෙන් මට ඒවලා තියෙනවා. මන් නෙමෙයි. තව එකක් මම පෙන්නන්න. නෑ පිළිගන්න. මේ නිලධාරි මම ඔයාලා කියාවක් කරනවද? මම සාමාන්‍ය රැකියාවක් කරනවා. හරිද? නෑ මොකද දැන් ඔයාලා හරිද? ඒ ඉන්නේ මගේ පළවෙනි ප්‍රශ්නේ පැන නැගිච්ච දවසේ. එන්න දිනේ මොතර බලන්න මාත්‍රි මේව අල්ලන්න. මේ දිනේ 2012 10යි 10යි 10 මගේ ප්‍රශ්න පටන් ගන්න කවද්ද 2012 10යි 10 ඔන්න ඔක්කොම හුම්කන් දෙන්නේ. හරිද? ඒක සම්පූර්ණ සවිස්තරව ලියලා තියෙනවා මේක ඔක්කොම මේ මනුව දෝෂ සහිතයි මේවයි කියන්නේ. හරිද? දැන් දිනේ හරිනේ. ඔන්න බලන්න. මේ නිලධාරි මම මොඩයි කියලා ලියලා තියෙනෝනේ මොඩයි කියලා නෝකයි කියලා ලියලා තියෙනෝනේ. අලංකෝ ලිව්වේ.
දැන් මගේ ප්‍රශ්නේ දිනේ කවද ඔය වතුර කියන්නේ? 2012. 2012. දාවින මාසේ? කීය? කවද? 2012 දාවින මාසේ? කීය? මම මේ දිනෝ නියම මගේ මුල් ඉල්ලීම. හරිද? එකගයිද? ඔව් ඔක්කොම බලන්න. නෑ පිළිගන්න. පිළිගන්නවද? පිළිගන්නවා. කවුරුත් බැලුවද? පළවෙනි ඉල්ලීම. අපි එතකොට මාත්‍යෝ කවුද ඉන්නේ? ඔබතුමා කියනවද? මෙන්න මං කියවන්න. මට ඔතන ආගන්න. 2012 9යි 4 අරක කවද? 10යි 30. මේක 9යි 4 දින අදාළ මනු දෙකම උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර සියලු පාර්ශ්වයක් අධියස මනුවේ නිවැරදිභාවය පොසඳව අවබෝධයක් ලබා දීමට කටයුතු කරන ලදී. කවද? 9වෙනි මාසේ. එතකොට මාත්‍යෝ ලංකා ඉතිහාසයේ කැලෙන්ඩර් එක 9වෙනි මාසෙදි ඉස්සරම ඉන්නේ 10වෙනි මාසෙදි ඉස්සරම ඉන්නේ. උත්තරය දෙන්න. පැහැදිලි උත්තරයක් දෙන්න. 9වෙනි මාසෙදි ඉස්සෙල්ලා ඉන්නේ 10වෙනි මාසෙදි ඉස්සෙල්ලා ඉන්නේ. 9. උත්තරය දෙන්න. 9. අරකුණා. ඔක්කොම ගොළුයි. මේකදී 10වෙනි මාසේ ඔක්කොම ගොළුයි. මොනවද කියන්නේ ගොල්ලෝ? 9වෙනි මාසෙ ඉස්සෙල්ලා ඉන්නේ 10වෙනි මාසෙ ඉස්සෙල්ලා ඉන්නේ. මොනවද කියන්නේ ගොල්ලෝ? එතකොට මාත්‍යෝ මගේ ප්‍රශ්නේ ලියුම ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මම 10වෙනි මාසෙ දීලා දෙන්නේ. මේ මාත්‍යා මගේ මඩු ගලවකට ඔක්කොම කරගෙන 9වෙනි මාසෙ 4 වෙනිදා කොමිසම් සභාවට කියලා. මට ප්‍රශ්නයක් නෑ 9වෙනි මාසෙ 4 වෙනිදා. 9වෙනි මාසෙ 4 වෙනිදා මම කොහෙද ලිඛිත ලියුමක් ඉල්ලලා තියනවද? පස්සේ දිනක ලියුමක් ඉල්ලලා තියනවද මම කිව්වද එහෙම? කිව්වද? එහෙම කිව්වේ නෑ. එතකොට මේ මාත්‍යා මගේ ගෙදර තිබ්බ මනුවත් අරගෙන මමත් බැඳුව. පස්සේ මමත් බැඳුව. මේ මනුත් ගලවකට ගිහිල්ලා මහජන උපයෝගිතා කොමිසම් සභාවට කාගෙත් එක්කද පරිසර පැවතුනේ. මාත් එක්ක පරිසර පැවතුනේ. පස්සේ කාගේද ඔයාගේද මගේද? ඒරියා ඉංජිනේර මොකටද ගියේ 9වෙනි මාසේ 4 වෙනිදා මට ප්‍රශ්නයක් නැතුව? ඒරියා ඉංජිනේර මොකටද ගියේ මට ප්‍රශ්නයක් නැතුව 9වෙනි මාසේ 4 වෙනිදා? වගේ ප්‍රශ්නේ 10වෙනි මාසේ තියෙන්නේ. එතකොට අර මොකද මුවට ඉස්සෙල්ලා කන පැල්ලන්ද කැනට ඉස්සෙල්ලා මුව පැල්ලා නේද දැන් තියෙන්නේ මේ වගේ. මෙයා දැන් මේවට උත්තර දෙන්න බෑනේ. මේ දෙයියනේ මම මෙයාව පෙන්නන්න. ඔක්කොම කියලා බලන්න මෙයාගේ තඩතුරු ටික. ඔක්කොම කියලා බලන්න අතින් අත යවන්න. මට එවල දිනවද? 80000 ගාණක් කියවන්න කියන්නේ. 80000 ගාණක් කියවන්න තියෙනවා. 85000 මේ පොලිය ගාලා 85986 984ක් කියවන්න කියලා. මේ බන්ද ඇලුවා නේද? මහත්වර අද රටේ ලංකාවේ හැටියට DSC උපාධියක් ගන්නවා කියලා කියන්නේ මොන තරම් මොලයක් තියෙන්න ඕනේද? නෑ නිකන් කල්පනා කරන්න. DSC උපාධියක් ගන්නවා කියන්නේ රටේ විශ්වවිද්‍යාලයකින් මොන තරම් ඔළුවක් තියෙන්න ඕනද? මොන තරම් ඔළුවක් තියෙන්න ඕනද?